උදාර බාප්පේ. මොකද්ද මේ හදන්නේ? සෙල්ලංගේද? මේක මේ සෙල්ලමට හදන කියන්නේ වේ පුතේ ඈ. මේක ඇත්ත ගයක්. ඇත්ත ගෙවල් හදන්නේ ගඩොල් වල ඉන්නේ. ගඩොල් වලින් ගෙවල් හදන්නේ සල්ලි තියෙන මිනිස්සු. පුතාගේ උදාර බාප්පට සල්ලි නැහැනේ. දුප්පතා. ඒ හින්දා මේ විදිහ ගයක් හදනවා. උදාර බාප්පා දුප්පත්ද? ඔව්. අපි නම් ලක්ෂපතියෝ. ඈ? ලක්ෂපතියෝ? කවුද කිව්වේ? අපේ අම්මගේ පොතේ ලක්ෂ දෙකක් තියෙනවා. ලක්ෂයකට වඩා පොතේ තියෙන කට්ටිය ලක්ෂපතියෝ. ඒකත් එහෙම. හැබැයි පුතේ ඔයාගේ අම්මා ලක්ෂපතියෙන් නෙවෙයි. ලක්ෂ දෙකේ පති. එතකොට ලොක්කි අම්මා, දෙවෙනි අම්මා, චූටි අම්මා. ඒගොල්ලෝ ඔක්කොම ලක්ෂ දෙකේ පතියෝ. චූටි අම්මා ලක්ෂ දෙකේ පතියෙක් නම් උදාර බාප්පට සල්ලි දිනවනේ. චූටි අම්මට සල්ලි තිබ්බට මේ උදාර බාප්පා දුප්පතා. මේ ඔන්න කණු අල්ලමු. අල්ලගන්න. කවුද උදාර බාප්පා එතකොට මේ ගෙදර පදිංචියට එන්නේ? ඒක මේ ගෙදර හදලා ඉවරුණාට පස්සේ කාට කාටවත් බලාගත්ත හැකි. හරි. ඔන්නකුනේ ඇයි අපි අපේ යුතුයකම් ඉෂ්ට කළා ඈ මේ මම මේ සල්ලි ගණන් කරන්නේ උඹ ගැන අවිශ්වාසකින් නෙවෙයි. ගනුදෙනු කියන ඒවා බොහොම පිරිසිදුව තියෙන්න ඕනේ. මල්ලි මේ එක නෝට්ටුවක වරදක් ඇති මිනි මැරුමක හේතුවකට. අයියා දන්නවනේ මගේ ඉතින් හොරබරු වංචා නැහැනේ. එතකොට මල්ලි මේ මෙතන තියෙන්නේ මේ වන්දියෙන් මට දෙන ඇඩ්වාන්ස් එකද එහෙම නැත්නම් ෆුල් පේමන්ට් එකද? ඇඩ්වාන්ස් මොනවද අයියේ? ෆුල් පේමන්ට් එක. මේ ෆුල් පේමන්ට් එක වෙන්න නම් මේ වගේම ලක්ෂක මිටියක් මේකට එකතු වෙන්න ඕන. මතකද මම ඔබට කිව්වා ලක්ෂ 12න් මගේ ගාන ලක්ෂ 2යි කියලා. ඔව් කිව්වා. ඒ වුණාට ඒක කරගන්න අමාරුයි අයියේ. මොකද චෙක් එක ආවේ මද්දුගේ නමටනේ. මිනිහා කැමති නෑ අයියට ඔය සල්ලි දෙන්න. එයා විතර නෙමෙයි. ලොක්කි, දෙවනි, චූටි. ඒගොල්ලෝ તો කැමති. අයියා දන්නවද කොහොමද අපි ඕක දුන්නේ කියලා? නෑනේ. මට ඒක දැනගන්න ඕනේ විශේෂ කාරණයක් නෑ බං. ඒ වුණාට අයියා දැනගන්න ඕනේ. මේ සල්ලි දුන්නේ සුරංගිට හම්බෙච්ච 2,40,000න් ලක්ෂයක් අරගෙන තමයි. අපි දන්නවනේ අයියා කොච්චරනම් මේකට මහන්සි වුණාද කියලා. රිහන්ත මල්ලි ඔබ කියන දේ මට පිළිගන්න අමාරුයි. ඒ කියන්නේ මද්දුයි ලොක්කී චූටි අයියට සල්ලි දෙන්න කැමති නැති එක අයියා පිළිගන්නේ නැහැ. ඒක පිළිගන්න පුළුවන්. ඒක ඒ විදිහටම වෙන්නත් ඇති. හැබැයි මල්ලි මට පිළිගන්න බැරි උඹේ කොටසින් මට ලක්ෂයක් දුන්නයි කියන එක. ඔන්න ඉතින් අයියලා අපි ගැන හිතන විදිය. අපි යුතුයකම් දාන්න මිනිස්සු අයියේ. අයියට පොරොන්දු වෙච්ච විදියට මේ වැඩේ කරගන්න බැරුණාට මට පුළුවන් ප්‍රමාණය මං කළානේ අයියේ. ප්‍රියන්ත මල්ලි මම හුස්ම ගන්න පුරුදුනේ උඹට කලින්. ගඳ සුවඳ වෙන් කළා අඳුන ගන්න පුරුදුනේත් උඹට කලින්. මේ සල්ලි කොල අස්සෙන් මට ඔබේ ගඳ දැනෙනවා. ඔබ කැමති නම් මේ ලක්ෂ මෙතනින් තියලා මාව ඇන්දුවයි කියලා හිතාගෙන ගෙදර ඵලයක්.
එහෙම නැත්නම් මේ ලක්ෂය ආපහු වරගෙන ගිහිල්ලා ලක්ෂ 2ම මට ගෙනත් දීපන්. ඔබ කැමති දෙයක් කරන්න පුළුවන්. අනේ මන්දගුණේ මොනවා කියන්නද කියේ. අයියා. අම්මේ මොකෝ මේ නංගිගේ අම්මගේ ඇඳුම් ටික බෑග් එකේ දාගත්තද? ඔව් හරි. මං උදේ මොකම ලෑස්ති කරලා තිබ්බේ. ඒ බෑග් එකේ තව ඉඩ තියෙනවද? ඔය ඕන තරම් ඉඩ තියෙන්නේ. එහෙනම් මේ මගේ ඇඳුම් ටිකක් දාගන්නකෝ. උඹගේ ඇඳුම් මොකටද අපේ බෑග් එකේ දාන්නේ? මං දැන් එළියට බහලා ගියාම මම මොන හරි අඳින්න එපා. ඒකට. මේක දාගන්න. නංගිට කෝල් එකක් දීලා කියන්න අම්මා බොරුවට ගෙවල් හොයන්න එපා කියලා. ඔයාලට දෙන්න සල්ලි අපි ළඟ නෑනේ. සල්ලි තියෙනේ උන් ඔය පොඩි බඳගෙන මැරිලා ගියනේ. අපිත් ඔය පාරට වැටලා අපි තුන් දෙනෙක් මැරිලා. මේ පුතේ මට නම් ඔය ඕන තූත්තු කුඩියක ඉන්න පුළුවන්. ඒ වුණාට අර නංගි එයාට එහෙම හැමතැනම ඉන්න බෑනේ. ඔන්න එමු අම්මේ. තවත් ඔය පාරට වැටිච්ච ඕන තරම් මිනිස්සු ඉන්නේ. අපිත් ගිහලා ඒ මිනිස්සුන්ට එකතු වෙමු. හරිද දැන් අම්මා ගත්තද මේ බඩු මුට්ටි? හොඳට බලන්න. ඔය මොනවා හරි අමතක වෙලා තියෙනවා නම් ඇවිල්ලා අරන් යන්න බැරියයි. මොකෝ මහ ලොකු දුරකට යන්නේ. මේ ආපහු එමක් මගේ නෑ අම්මේ. මම මේ ගෙදරින් එළියට බැස්සොත් එළියට බැස්සම තමයි. අම්මා දන්නවනේ මම ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක්. ඈ මම ඔය ආපහු හැරෙන්න වැඩ කරන මිනිහෙක් නෙමෙයිනේ. බන් දැන් තින් දෙත් තියෙනවා නම් බලලා ගන්න. තව මොනවා ගන්නද බං? යම. යම්. මොකදනේ මේ මාර නිදි කොම්බෙක්නේ. පන්ති අස්සේ දිදි ගිරාවේ නම් මෙතනත් නිදි. ඇස් අරන් ඉන්න අමාරුයි කුමාරි. ඉන්ද යනවා. අවුව පොඩ වැටිච්ච ගමන්ම ඇස් දෙක පිය වෙනවා. ඊයේ රාත් හොස්පිටල් එකේද? සේනක මහත්තයා දවල්ට හොඳට හිටියට රැයට පොඩ්ඩක් කරදර කරනවා. එයාට රැයට පොඩ්ඩක් හුස්ම ගන්න අමාරු වෙනවා. ඊයේ රෑ නම් විනාඩි 5ක්වත් නිදා ගන්න හම්බුන්නේ නැහැ කුමාරි. මෝ මට නම් ඔහොම දවස් දෙක තුනක් නිදි මරුවොත් එමේ ඇදෙන් බහින්න දියා ඇදෙන් නැගිටිනවත් හිතෙන්නේ නැහැ. මටත් ආසයි ඉතින් ඇඳකට වෙලා ඉන්න. ඒත් ඉතින් කොහෙද එච්චර වාසනාවක්. ඉතින් ඒ අමාරුයි ඔක් කර නවත්තලා දාන්නකෝ. නතර කරන්න. මගේ තාත්තත් ඔයාගේ තාත්තා වගේ රටේ ඉඳලා මාසෙන් මාසෙට සල්ලි කෑම බීමයි අම්මටයි අපි දෙන්නට එවනවා නම් නතර කරලා නිකන් ඉන්න තිබ්බා. කොහෙද ඉතින්? එහෙම වාසනාවක් නැහැනේ. අනේ සෝරි නිදර්ශ. මං එහෙම දෙයක් හිතලා කිව්වා නෙමේ. ඔයා මහන්සි වෙන්නේ නැද්ද කිව්වේ? මහන්සි වෙනවා කියන එක ඉතින් මට අමුතු දෙයක් නෙමෙයි කුමාර. ඒක එච්චර අවුලක් නෑ. ඔයා දවසක් යනවද වට්ටු පැත්තේ? සේනක මහත්තයාගේ ටිකට් කපන එකක් නෑ. එමුණොත් අනිවාර්යෙන් මං අද රැටත් ඉන්න වෙනවා. ඔයාට බැයිද නිමන්තකනත් පොඩ්ඩක් හොයලා බලමු විස්තරي කියන්න. ඔයාට නිමන්ත බලන්න මාසෙද? බලන්න ආසයි නෙවේ. මට විස්තර දැනගන්න යෝනියා හොඳින් ඉන්නවද කියලා. ප්‍රශ්නයක් අහන්න. ඇත්තම කියනවා. නිමන්තට තාමත් ආදරේද? අවුරුදු ගානක් ආදරය කරපු මිනිස්සෙක් දුකසප හොයලා බලනවා කියන්නේ ආදරේ නෙමෙයි.
නිමන්තට වෙච්ච දේ පිටිපස්සේ මාවත් කොහෙර ගෑවිලා ඇති කියලා සැකයක් තියෙන නිසා මම මෙච්චර වද වෙන නිදර්ශ. ප්ලීස් මට උදව් කරන්න. හරි. එහෙනම් අද දවස් 6ට මම කෝල් එක ගන්නවා. ආන්සර් කරන්න ඕනේ. යන්නේ ඉන්ටර්වල් එකත් ඉවරයි. ඉතුරු ටික ඇතුළට ගිහින් නිදාගන්න. එන්න. යා. විලි ලැජ්ජ නැති කමක්ද බම්මේ. දැන් පැය භාගයකට වැඩි. කවුරුත් ඇවිල්ලා අපිත් එක්ක කතා කරුවත් නෑනේ. පොඩ්ඩක් කොහොම ඉවසලා ඉන්නකෝ අම්මේ. ප්‍රතිඵල ළඟම ඒවි. පුතේ මට රෑ වෙනකන් නම් මෙතන ඉන්න බෑ. අනේ මේ අර වත්තේ කාගේ හරි ගෙදරකට ගෙනihin මාව ඇරලපන්. අම්මේ මං අම්මව එක්කගෙන යන්නේ වත්තේ කාගේවත් ගෙදරකට නෙවෙයි. අර නංගි බලපු ලස්සන කුලී ගෙදරට. උඹගේ ඔය හීන බැලිල්ල නවත්ත ගනින්. අර කෙල්ල එහෙ වත්තට වෙලා බලාගෙන ඉනවා අලුත් ගෙදරට යන්න. අපි මෙහෙ සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් බත්තු වෙනවා. සෙල්ලම්බත ගානට පැහිගෙන එන්නේ අම්මේ. තව ටිකකින් අපිට බෙදාගෙන කන්න පුළුවන්. මේ ඌව බීලා හරියන්නේ නෑ බං. ගිහිල්ලා බත් එකක් අරන් හරි. තව රුපියල් 20යි සන්තකේට තියෙන්නේ. තව ටික ඉවසලා බලමු. මොනවා? උඹ සිංහයා වගේ දොට්ට බැස්සේ ඔය පිච්චි අතේ තියාගෙනද? පිච්චි අතේ තිබ්බන් ගෑනුන්ට නෝන්ඩෙන්න බෑ මේ නිකන් සල්ලි නැහැ කියලා. හරිද? උන්න අපේ රිසල්ට් එක එනවා වගේ නව වෙනවා නෑ. උදාර වාට ඕනි කිව්ව සල්ලිනේ. මෙන්න වගේ 50000. මේ කරුණාකරලා මේ සල්ලි අරන් යනවද? අපි මේ ඉන්න විදිහ හොඳයි. නැත්නම් මේ අපි මෙහෙම ඉන්නම්. අනේ උදාර දැන්වත් ඔය වැඩේ නවත්තන්න උදාර. අපි මේ ගේ ඇතුලේ නම්බුකාර විදිහට හිටපු මිනිස්සු. අනේ මේ ඔයගොල්ලන්ගේ මහලොකු බම්බුව. කරුණාකරලා මේ සල්ලි ටිකත් අරගෙන වාගේ ඔය බම්බුවත් තියාගෙන ගෙදරටලාම ඉන්න. එතන මගේ බල්ලටවත් ඕනේ නැහැ මේ සල්ලි. අනේ අම්මේ මෙයාට කියන්නකෝ දැන්වත් මේ වැඩේ නවත්තන්න කියලා. දැන් මම සල්ලිත් දුන්නානේ. අනේ පුතේ මේ ළමයා කියන දේ තහපන්කෝ. මේ සල්ලි ටික අරගෙන අපි ගෙදරට ගිහින් ඇරලෝපන්. දැන් එතකොට අම්මා කියන්නේත් මේ සල්ලි ටික ගන්න කියලාද? හරි මං ගන්නම්කෝ එහෙනම්. හැබැයි අම්මේ මේ මම සල්ලි ගත්තේ අම්මා කියන හින්දායි. එතකොට මේගොල්ලන්ගේ මහ ලොකු නම්බුවකට යට වෙලා නෙමෙයි. දැන්වත් යන්ගේ ඇතුළට
ගන්න.